Hello guys. ඔයාගේ device එකේ වැඩ ලේසි කරන මෙන්න මේ shortcut එක තාම use කරන්නේ නැද්ද? මේක use කරලා බලන්න. ඔයාගේ වැඩ ගොඩක් ලේසි කරනවා. ඒ වගේම ඔයාගේ device එකේ මේ feature එක නැතිනම් මෙන්න කොහොමද මේ app එක download කරලා customize කරලා වඩවන විදිහට හදාගන්න කියන එක මේ වීඩියෝ අවසානයේට ඔයාලට කියලා දෙනවා. එහෙනම් වීඩියෝ එක අවසාන වෙනකන් රැඳී සිටින්න. මෙන්න මේ නැවිගේෂන් ඩොක් එක ගැන තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. මේක මගේ ඩිවයිස් එකේදී මේක ඔන් කරන්න තියෙන්නේ. කන්ට්‍රෝල් පැනල් එකේ මෙතන යටම තමයි තියෙන්නේ. එතකොට මේකේ අපිට එක එක විදිහට මේකේ වෙනස් කරගන්න පුළුවන් settings. මම මගේ ඩිවයිස් එකේ හදලා තියෙන්නේ one single tap එකට back වෙනවා. ඒ වගේම ටැප් කරලා සයිඩ් එකට ගියාම මෙන්න මේ විදිහට කලින් යූස් කරපු ටැබ්ස් ටික ඕපන් වෙනවා. ඒ වගේම සිංගල් ටැප් එකට බැක් වෙනවා. මේ විදිහට තමයි යූස් කරලා තියෙන්නේ. මේක සමහර විට ඔයාගේ ඩිවයිස් එකෙන් ඩිවයිස් එකට ඒකට එන ෆීචර්ස් වෙනස් වෙන්න පුළුවන්. අපි බලමු එහෙම නැති කට්ටියට කොහොමද මේක ඇප් එක ඩවුන්ලෝඩ් කරලා යූස් කරන්න කියලා. මුලින්ම ඔයාලා Play Store එක ඕපන් කරගන්න. Play Store එකට ගිහිල්ලා search bar එකේ Accessive Touch කියලා යූස් කරන්න. මේකෙදී අපි මම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ උඩින්ම තියෙන ඇප් එක. මෙන්න මේක. ඒක මිලියන 100ක ඩවුන්ලෝඩ්ස් ගිහිල්ලා තියෙනවා. මේ විදිහට මේක ඉන්ස්ටෝල් කරගන්න. ගයිස් බලමු අපි මේකේ setup process එක කොහොමද කරන්න කියලා. මුලින්ම open දෙන්න. මෙතනින් ඔයාගේ language එක select කරන්න. draw over other apps දෙන්න. නැත්නම් මේක පොඩි වෙලාවකින් off වෙනවා. ඔයාගේ notification panel එකේ මෙයාගේ notification එකක් අනිවාර්යෙන් on එකේ තියෙනවා. මේක allow දුන්නොත් මම don't allow දෙනවා. ඊට පස්සේ අපිට accessive touch එකේ එයාගේ menu එක customize කරන්න පුළුවන්. දැනට මේ තියෙන විදිහටම මම use කරනවා. මෙතනින් ඔයාලට plus ලාංඡනය click කරලා ඔයාලා කැමති විදිහට use කරගන්න පුළුවන්. මේකේ උඩින් tap කරාම phone එකේ screen lock වෙනවා. favorite apps වලට මේ app එකේ settings වලට home වලට වගේ යන්න පුළුවන්. මම පෙන්නන්න මේක කොහොමද use කරන්න කියලා දැන්. right system settings on කරලා තියාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක use කරන්න. home එක ඔබවම home එකට මේකේ main එක කියන්නේ මේ app එකේ main එකට යනවා. favorites වල